මොකද මම ගොඩක් ඔය ස්මෝකි විස්කි වලට කැමතියි. ඉතින් ස්මෝකි විස්කිස් වලට කැමති නිසා මම පොඩ්ඩක් ඒ පැත්තට ඉන්වෙස්ට් කරා. මොකද ඉදිරියේදී ස්මෝකි විස්කිස් වලට පොඩි ට්‍රෙන්ඩ් එකක් එනවා කියන එක මම දන්නවා. ඉතින් මම ඒකට නිසා මේක ගත්තා. මොකද මම ගොඩක් ඔය ෆ්‍රැන්ක් විට්ලිගේ කියන්නේ ඩිස්නි ආටිස්ට් කෙනෙක්. එයා මේ ස්කොටිෂ් කොමික් කරන ආටිස්ට් කෙනෙක් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ බොටල් එක අපි බලමු. දැන් බොටල් එක පොඩ්ඩක් බලමු. හරි, දැන් අපි බලමු මේක ඇරලා. හරි, ඔයාලට තේරෙනවා මේකේ කවුරුදු 32 බෝමෝ එකක්. ඒක තමයි බොටල් එක. මේකේ බෝතල් තියෙන්නේ 666 මුළු ලෝකෙටම. ඉතින් ඒ වගේම 666ක් කියන්නේ ඉතාමත් හොඳ නම්බර් එකක්. ඉතින් ඒ වගේ ෂෝට් නම්බර් එකක් තමයි 666ක් කියන එක මේ බොටල්ස් වලදී. ඒ වගේම ෆ්‍රැන්ක් විට්ලි අතින් ඇඳපු මේ ආර්ට් එකකුත් තියෙනවා මේක ඇතුලේ. hand writing එකක්. එයා ඒ වෙලාවේ ඇඳපු එකේ print එකක් තියෙනවා. ඉතින් ඒකත් වැදගත් කලෙක්ටර් කෙනෙක්ට. ඉතින් මේක තමයි මගේ ගාව තියෙන ඉතින් මිල අධිකම විස්කි එක. එකෙන් මට බෝතල් දෙකක් මම එකතු කරා. මම දන්නවා මේකට පොඩි ට්‍රෙන්ඩ් එකක් ඉස්සරහට එයි කියලා. ඉතින් මෙහෙමයි මම ප්‍රෙඩික්ට් කරන දේ වැරදෙන්නත් පුළුවන්, හරි වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඉතින් මේ බලපු බෝතලේ තමයි මේ. ඉතින් බලනවා මට. ඒ කියන්නේ මම මේක හැමතිස්සෙම සාමාන්‍යයෙන් මම මේකත් එක්ක හැමතිස්සෙම බලනවා, චෙක් කරනවා ඔන්ලයින් ඔක්ෂන්ස් වල කොහොමද යන්නේ ගාන, සාමාන්‍ය අද වර්තමානයේ කොහොමද මේකත් යන ගාන කියලා එක මම පොඩ්ඩක් බලනවා. ඉතින් ওই වගේ බෝතල් තියෙනවා. ඉතින් අපි මංගාව තියෙන පොඩි සමහරක් මේ තරම් ගණන් නැති වෙන්න පුළුවන්. ඉතින් මංගාව තියෙන අනිත් විස්කීස් ගැන පොඩ්ඩක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉදිරියේදී. එතකන් ජය වේවා. අපි මේ වගේ පොඩි වීඩියෝස් වලින් හම්බෙමු. අපි මේ වගේ දේවල් කතා කරගමු. පොඩි සංවාදයක් හදමු ස්පිරිට් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. වැඩි අපි උගන්වනවට වැඩිය අපි බලමු සංවාදයක්. ඉතින් මම දන්න දේ ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න දේවල් මම දැනගන්න නැති වෙන්න පුළුවන්. ඉතින් අපි අපේ දේවල් අදහස් අපි බෙදාගමු. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකම් ජය වේවා හැමෝටම.